Hai ළමයි හැමෝම පිළිගන්නවා vlog එකක YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ study focusing වලට කරපෙන tips 8ක්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි. එතකොට ඔයාලා ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි එක දිගට ඔයාලට ගොඩාක් අමාරුයි පාඩම් වල ටික කරගෙන යන්න. ඒතර ඔයාලා සති පැයක් දෙකක් මේ විදිහට ගොඩාක් අය කියන විදිහට එක දිගට වැඩ ටික කරගෙන යන්න. එතකොට මේ කියන ටිප්ස් වල follow කරලා ඔයාලට පුළුවන් ඔය කැටගරිය හදාගන්න. මම ඔයාලට කියන පළවෙනි ටිප් එක තමයි ඉගෙන ගන්නකොට නෙවෙයි අපේ ජීවිතේ ඕනෑම අවස්ථාවකට ගැලපෙන දෙයක් ඒක. ඒක තමයි අපි මොන දේ කරත් හොඳ කෑම පුරුදු වගේම හොඳ නිින්දක් ගන්න ඕන. අපි නිින්ද ගැන කතා කරොත් තමයි අපි දැන් කලින් දවසේ හොඳ නිින්දක් ගත්තේ නැත්තම්. එතකොට අපිට ගොඩාක් අමාරුයි පහුවෙනි දවසේ. අපි ඊළඟ දවසේ හරි විදියට වැඩ ටික කරගෙන යන්න අපිට අමාරු වෙනවා. ඒ නිසා හොඳ නිින්දක් කියන එක වැදගත්. ඒක මතක තියාගන්න අනිවාර්යයෙන් නියමිත පැය ගාණක් තියාගන්න ඕනේ. ඒක පැය 5ක 6ක වෙන තරමට ගොඩාක් හොඳයි. ඊට වඩා අඩු කරන්න නම් යන්නේ නැහැ. පැය 5ක 6ක නිින්දක් වෙන තරමට ඔයාලට පුළුවන් ඔයාලගේ ඊළඟ දවසේ හරියම ප්‍රොඩක්ටිව් විදිහට ඔයාලට ඒක දවස ගත කරන්න පුළුවන්. ඒකට ඔයාලට නිදිමත දැනෙන ගතිය අඩුයි වගේම ඔයාලට හරියම ඇක්ටිව් විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්. හරිද? ඊළඟට තමයි කෑම ගැන අපි කතා කරන්නේ. කෑම ගැන කතා කරද්දී ඔයාලා රැට පාඩම් කරන කෙනෙක් කියලා අපි උදාහරණයකට ගත්තොත් රැට පාඩම් කරන කෙනෙක් අනිවාර්යයෙන්ම සරල වගේම පෝෂ්‍යදායී ආහාරයක් ගන්න ඕනේ. හරිද? මේ සරල ආහාරයක් ගන්න තරමට ඔයාලට රැට නිදිමත දැනෙන එක අඩු කරගන්න පුළුවන්. තේරුණාද? එතකොට නිදිමත දැනෙනවා අඩුයි කියන්නේ ඔයාට එක දිගට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. තේරුණාද? ඒ නිසායි මම ඔයාලට මුලින්ම මේ ටිප් එක කිව්වේ හොඳ කෑම පුරුදු වගේම හොඳ නිින්දක් ගන්න ඕනේ. ඉතින් නිදිමත දැනෙන එක අඩු කරගත්තාම ඔයාලට හරිම ඇක්ටිව් විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි කතා කරන්නේ දෙවෙනි ටිප් එක. දෙවෙනි ටිප් එකේදී ළමයි අපි හැමෝම මොන හරි දෙයකට දක්ෂයි. ඒ වගේම සමහර දේවල් වලට ආසා කරනවා. හරිද? ඉතින් ඉගෙන ගන්න කාලේදී මම O level කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම A level වලට ඔයා කරපු ඉස්කෝලේකට යන්න, ඔයා කරපු ස්ට්‍රීම් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්නවා. ඒ වගේම අපි A level කරනකොට ඔයාලා කැමති යුනිවර්සිටි එකකට යන්න, ඒ වගේම ඔයා කැමති ડોක්ටර් කෙනෙක් වෙන්න නම්, එහෙම නැත්නම් ටීචර් කෙනෙක්, ලෝයර් කෙනෙක්, ඉංජිනේර් කෙනෙක් වෙන්න මේ වගේ ආසාවල් වලට තියෙනවනේ. එතකොට මොන දේ කරද්දී ඔයා පාඩම් කරන්න එන්න කලින් අනිවාර්යයෙන්ම මොකද කරන්න ඕන වගේ ගෝල්ස් මතක් කරගන්න ඕනේ. තේරුණාද? ඒතර මේ කියන්නේ ඔයාට හිමියක් තියෙනවා. ඔයා ඒ හිමිය ඇතුලේ ජීවත් වෙනවා. තේරුණාද? එතකොට මොකද වෙන්නේ? ඔයාට ඕනෑම දෙයක් කැප කරලා දවස් ගණන් හැරලා ඉන්න හරි. තේරුණාද? මේක තමයි මේකේ කන්සෙප්ට් එක. දවස් ගණන් නිදිමරාගෙන හරි ඔයාලට ඔයාගේ හිමිය වෙන්නේ ඔයාගේ නිින්ද ඔයාට සෙල්ලම් කරන්න යන්න ඕනේ ඇති. ඔයාට වෙන ෆිල්ම් එකක් බලන්න යන්න ඕනේ. යාළුවෝට ට්‍රිප් යන්න ඕනේ ඇති. මේ ඕනම දෙයක් කැප කරලා ඔයාලට පුළුවන් හරියම ආසාවෙන් වැඩ කරන්න ඔයාගේ ජීවිතේ ජීවත් වෙනවා නම්. හරිද? එතකොට මේ විදිහට ඔයා කොහොමද ඔයාගේ මයින්ඩ් එක හදාගන්නේ? මේකට ළමයි ඔයාලා යන්න කැමති යුනිවර්සිටි එකේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා කරන YouTube channels තියෙනවා. ඒ වගේම Telegram groups තියෙනවා. එක යුනිවර්සිටි වලට වෙන් වෙච්ච, එහෙම නැත්නම් faculty වලට වෙන් වෙච්ච. ඔයාලට පුළුවන් මේ වගේ channels වල යන short videos බලන්න. මේවා short වෙන තරමට ඔයාලට ගොඩක් හොඳයි. මොකද ඔයාලට videos බලවල ගොඩක් වෙලා ඉන්නේ නැහැ. තේරුණාද? නැත්නම් පැය ගණන් තියෙන videos තිබුණාට vlogs තිබුණාට අපිට ඒව බල ඉන්න ගොඩක් අමාරුයි. ඒතර ඔයාලට පුළුවන් නම් මේ වගේ videos බලලා චුට්ටක් බලලා එකක් හරි දෙකක් හරි බලලා ඔයාට වගේ ගෝල් එක ආයෙ මතක් කරගෙන පාඩම් මේසෙට එන්න පුළුවන් නම්. හරිද? ඔයාට පුළුවන්කම තියෙනවා ඒ දේවල් මතක් කරගෙන මම තව ටික කාලෙකින් මම එක්සෑම් එක කරගත්තාම මම යන්නේ මෙතෙන්ට. මගේ ලයිෆ් එකත් ඉස්සරහට මේ විදිහට චේන්ජ් වෙනවා. මේ විදිහට හැම වෙලේම හිතන්න පුරුදු වෙන්න. මේ විදිහට හිතන ගමන් ඔයාට පුළුවන් ඔන්න ඔයාගේ ජීවිතේ එක්කම ඔයාට පුළුවන් ඒක ඉක්මනටම සක්සස් කරගන්න. ඒ කියන්නේ ඉක්මනටම යන්න හොඳ මයින්ඩ්සෙට් එකක් හදාගෙන පාඩම් මේකට ඇවිල්ලා හිත එක තැනක තියාගෙන පාඩම් කරන්න පටන් ගන්න පුළුවන්. ඒතර මේකෙන් ඔයාට එක එක දේවල් වලට හිත යන එක අඩු කරගන්න පුළුවන්. මොකද ඔයාට හිමියක් තියෙන නිසා. ඕක තමයි අපි කතා කරන දෙවෙනි ටිප් එක. තුන්වෙනි ටිප් එක.
දැන් අපි මොන දේ කරත් ළමයි මොකද්ද අපි කරන්නේ එක්සෑම් එක කරලා ලියන එක නේද? අපි O level වලදී හරි A levels වලදී හරි අපි ඉගෙන ගත්ත දේ අපි මතක් කරගත්ත දේ අපි ප්‍රැක්ටිස් කරපු දේ මොකද කරන්නේ අපි පේපර් එකකට ලියලා අපි මාක්ස් ගන්නවා. ඒ වගේම තමයි අපේ ඊළඟ ස්ටෙප් එක තීරණය වෙන්නේ. හරිද? ඒක මේකට අපි මොකද කරන්නේ? හරි. ඒක පාඩම් කරන එක ගැන මම ඔයාලට ඉදිරියේ එකදී ආයෙත් කියලා දෙන්නම්. හරිද? දැන් මම මෙතනදී ඔයාලට සිම්පල් විදිහට කියලා දෙන්නම්. පාඩම් කරන එක හරි විදිහට අපි කොහොමද කරන්නේ කියලා. අපි මෙතනදී ළමයි ඔයා ගන්න ඔයාගේ නෝට් එකක් හරි ක්ලාස් එකේ නෝට් එක හරි එහෙම නැත්නම් ඔයාලට පුළුවන් රිසෝස් එකක් ගන්න. ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? සම්පූර්ණයෙන්ම ඉවර කරපු පාඩමක් අපි ගමුකෝ. මේක නැත්තම් පළවෙනි දවසේ නෝට් එකෙන් හරි කරන්න පුළුවන්. අපි අයිඩියා එකකට මෙහෙම ගමු. ඊට අපි ගන්නවා සම්පූර්ණයෙන්ම ඉවරච්ච කොටස. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ පාඩම ගැන අපි ඕවරෝල් අයිඩියා එකක් ගන්න අපි මයින්ඩ් මැප් එකක් ගහ ගන්නවා. මේක ලස්සනට පාට කර කරන එකක් නෙවෙයි. හැබැයි අපි අවබෝධයක් ගන්න අපි මේකේ අයිඩියා එක ගන්න මොකද කරන්නේ? මයින්ඩ් මැප් එකක් හදා ගන්නවා. හරිද? එතකොට අපිට පාඩමේ තියෙන මේන් ටොපික්ස් ටික ගැන අයිඩියා එක තියෙනවා. සහ ඒකේ තියෙන සබ් ටොපික්ස් ගැන අයිඩියා එකක් තියෙනවා. එතකොට අපි මේ විදිහට පාඩම ගැන ඕවරෝල් අයිඩියා එක අරගෙන ඒකේ කොටස් තමයි අපි පිළිවෙලින් පිළිවෙලට පාඩම් කරන්න යන්නේ. තේරුණාද නේද? ඔයා එකපාරම පාඩම පොතම අරගෙන පාඩම් කරන්න යන්නේ. නැත්නම් පොතම පිටුවෙන් පිටුවේ හරි. අද මම මේ පාඩම මේ නෝට් එක කියවලා ඉවර කරනවා. ඊට පස්සේ හෙට ඉඳන් පේපර්ස් කරනවා කියලා වගේ අයිඩියා එකක් තියෙනවා. එහෙම කරන්න බෑ. තේරුණාද? මොකද අපි පිටුවක් දෙකක් තුනක් උඩරම පිටු පහක් කියවයි අදලා මම ඔයාලට එපා වෙනවා. නිදිමත එනවා. තේරුණාද? එතකොට ඔයා මේ විදිහට මයින්ඩ් මැප් එකකින් අයිඩියා එක අරගෙන ඒකේ කොටස් පාඩම් කරන්න යනකොට මොකද වෙන්නේ? ඒකේ එක කොටසකින් ඔයා නතර කරනවා. නතර කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් ඊළඟට ඒ කොටසේම ප්‍රශ්න වලට උත්තර ලියන්න. තේරුණාද? මේක තමයි අපි මේ එක්සෑම් එකක් හරි විදිහටම පාස් වෙන ට්‍රික් එක ළමයි. තේරුණාද? අපිට පාඩම ගැන අවබෝධය තිබුණාම හිතට නැති නැත්නම් මේක කොහොම වචනයක් නෑර කටපාඩම් කරන එක නෙවෙයි. පාඩම ගැන ඒ මාතෘකාව ගැන අවබෝධය තිබිලා ඒක ගැන නිතරම අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. තේරුණාද? මේක හොඳටම ඔයා ප්‍රැක්ටිස් කරොත් ඔයාලට පුළුවන් හොඳම ස්කෝර් එකක් එක්ක ඔයාගේ ඉස්සරහට ඔයාගේ ඩ්‍රීම්ස් වලට ඉක්මනට යන්න පුළුවන්. නැත්නම් ඔයාලට අවුරුද්දක් දෙකක් මේ විදිහට ඔයාලට කාලය නාස්ති කරන්න නම් ඕනේ වෙන්නේම නැහැ. එහෙනම් දැන් අපි කතා කරමු අපේ හතරවෙනි ටිප් එක ගැන. මේ හතරවෙනි ටිප් එකත් ළමයි ගොඩක් අපේ පාඩම් කරන මාතෘකාවටම සම්බන්ධ එකක්. හරිද? මේක තමයි ළමයි අපි දැන් පාඩම් කරන විදිහ. මේ සමහර කට්ටිය පාඩම් කරනවා එයාලා නෝට් එක කියවනවා. සමහර කට්ටිය මොකද වෙන්නේ? නෝට් එක එකපාරක් කියවගෙන ඒක මොකද වෙන්නේ? නිකන් කාට හරි උගන්වනවා වගේ එක පාඩම් කරනවා. සමහර කට්ටිය නෝට් එක කියවන ගමන් ලියනවා. හරිද? සමහර කට්ටිය පාඩම කියවලා ඒ ගමන් ෂෝට් නෝට් එකක් දාගන්නවා. ඒතර මේ වගේ එක එක ක්‍රම තියෙනවා අපි පාඩම් කරන එක හරි විදිහට කරනවා. හැබැයි දැන් ඔයා පාඩම් කරනකොට ගොඩාක් සෙන්සර්ස් පාවිච්චි කරනවා නම් තමයි වාගේ මතකයට මේ පාඩම් කරපු කොටස යන්න chance එක වැඩි. හරිද? ඒ නිසා ඔයාලා පාඩම් කරනකොට මේ විදිහට කියවන ගමන් ලියන ගමන් පාඩම් කරන එකෙන් ඔයාලට පුළුවන් මේක ලොකු කාලයක් මේක ඔයාගේ මෙමරි එකේ තියාගන්න. හරිද? ඒකෙන් ඔයාලට පුළුවන් හොඳට මතක තියාගත්තාම හොඳේ කොටසේ අහන ප්‍රශ්න වලට ඔයාලට පුළුවන් හොඳින් උත්තර දෙන්න. ඒතර ලකුණු හම්බ වෙනවා. ඔයාම දන්නේ නැතුව මොකද වෙන්නේ? පාඩම් කරන්න ආස හිතෙනවා. තේරුණාද? ඔයාම ආසාවෙන් පාඩම් කරනකොට ළමයි ෆෝකසින් කියනක ඔයාලට ඔයා දන්නේවත් නැතුව මොකද වෙන්නේ? ෆෝකසින් ඔයාලගේ ඇඟිල්ල ඇති වෙනවා. තේරුණාද? එතකොට තමයි ඔයාලට අර මං කිව්වා වගේ කැපකිරීමෙන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒ නිසා පාඩම් කරනකොට ගොඩක් සෙන්සර්ස් පාවිච්චි කරන ගමන් ඔයාලට පාඩම් කරොත් ඉක්මනටම ෆෝකසින් හදාගන්න පුළුවන්. හරිද? ඊළඟට අපි කතා කරන පස්වෙනි ටිප් එක. මේ පස්වෙනි ටිප් එක ළමයි මේ ෆෝකසින් වලට බිගිනර් කෙනෙක්ටම ගැළපෙනම ක්‍රමය තමයි පොමොඩෝරෝ ටෙක්නික් එක. මේකට කියන ඔයාලට විනාඩි 25 ටයිම් වලට ඔයාලා පාඩම් කරන ගමන් විනාඩි 5ක ෂෝට් බ්‍රේක්ස් ගන්නවා. හරිද? ඔයාලා විනාඩි 25කට ලිමිට් වෙනවා. ඒ විනාඩි 25න් පස්සේ වාරට විනාඩි 5ක සිම්පල් බ්‍රේක් එකක් හම්බ වෙනවා. ඔයාලා මේ සිම්පල් බ්‍රේක් එක එනකන් අර කාලේදී අනිවාර්යෙන් වාර නෝට් එක කියව ගන්න එක හරියම නැත්නම් වාරට එසේ එකක් ලියන්න හරි පේපර් එකට පොඩි කොටසකට හරි ඔයාලා උත්තර ලියන්න එතනදී ඔයාලා ලිමිට් වෙනවා. හරිද? මොනවා කරත් ඔයාලට විනාඩි 5ක සිම්පල් බ්‍රේක් එකක් හම්බ වෙන නිසා
ඔයාලා අර වෙලාවේදී අනිවාර්යෙන් වැඩ කරනවා. ඒතර මේකෙන් ඔයාලා මොකද වෙන්නේ? පැයකමාරක් කරාට පස්සේ ඔයාලට පුළුවන් විනාඩි 15ක 20ක සාමාන්‍ය බ්‍රේක් එකක් ගන්න. ඊට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම හරිම විදිහට ඊට පස්සේ ආයෙත් මේක සයිකල් එකක් කරන්න ඕනේ. මේක එක පාරක් ආයෙ කරන්න ඕනේ. ඒතර මේ විදිහට කරගෙන යනකොට ඔයාලට පුළුවන්කම තියෙනවා. පැයකමාරකට ඔයාලට පුළුවන් ආරම්භයේදී ඔයාලට එක දිගට වැඩක් කරගෙන යන්න. හරිද? ඒතර මේක ගොඩාක් හොඳයි ළමයි බිග්ිනර් කෙනෙක්ට ෆෝකසින් හදාගන්න. ඔයාලා O-level වලදී O-level කාලයේදී හරි විදිහට එහෙම ෆෝකස් එකක් නැතුව නැත්නම් සාමාන්‍ය විදිහට පාඩම් කරපු කෙනෙක්. ඒතර A-level විද්‍යාලයට මුලින් ඉඳන්ම හරි විදිහට අවුරුදු දෙකකින් ඔයාලට A-level ඉවර කරගන්න ඕන. මේක ගොඩාක්ම වැදගත් ළමයි. හරිද? ඊළඟට දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේක කරනකොට දැන් විනාඩි 25කට කොහොමද හැම වෙලේම නේද වෙලාව බල ඉන්න ඕනේද? මේක ළමයි ඉන්නේ. දැන් ඔයාලා මේක විනාඩි 25කට එහෙම අයිඩියා එකක් හරි අරගෙන නැත්නම් ඔයාලා ඔරලෝසුව වෙලාව බල හරි කරාදී මේක ළමයි දැන් ඔයාලා දිගටම කරගෙන යනකොට මේක ඔයාලට දැනෙන ගානට මේක ඔයාලටම දැනෙනවා විනාඩි 25ක් කියලා. ඊට පස්සේ ඔයාලට ඔරලෝසුවෙන් බල ඉන්නේ මේක ඔයාලටම දැනෙනවා. හරිද? ඒක නිසා මේක ටයිම් එක බල ඉන්න ඕනේ. මේක කරදරයක් වෙන දෙයක් කරගන්න එපා. හරිද? පොඩි හරි try එකක් දෙන්න මේ ක්‍රමය ඔයාලා follow කරලා බලන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක විනාඩි 25 ඔයාලට පුළුවන් පැය භාගයක් විනාඩි 45ක් කරගන්න. හරිද? ඊට වඩා යන්න එපා. මොකද ගොඩාක් ඔයාලා එහෙම කරන්නේ මේක හරියන ටිප් එකක් වෙන්නේ නැහැ. හයිවෙන ටිප් එක. මේ හයිවෙන ටිප් එක ළමයි ඔයාලා ගොඩාක් අය ප්‍රශ්න කරලා තියෙන ෆෝන් ඇඩික්ෂන් එක ගැන. හරිද? දැන් එකපාරට මම ඔයාලට කිව්වොත් සම්පූර්ණයෙන්ම ෆෝන් එක අයින් කරලා දාලා මුළු දවසම පාඩම් කරන්න කියලා. ඔයාලට කරන්න බෑ. මොකද ඒක ප්‍රැක්ටිකල් නෑ. මොකද දැන් ඔයාලා ගොඩාක් අයගේ නෝට්ස් තියෙන්නේ, පේපර්ස් තියෙන්නේ, ඒ වගේම ඔයාලගේ සමහරට ඔයාලා ඔන්ලයින් ක්ලාසස් වලට ජොයින් වෙලා ඉන්න පුළුවන්. ඒතර ඔයාලට ෆෝන් එක අයින් කරන්න බෑ. හරි. එතකොට දැන් ඒ වගේ ඔයාලා ෆෝන් එකත් එක්කම වැඩ කරනකොට තමයි ඔයාලට වෙන දේවල් වලටත් ඔළුව යන්නේ. මේ කියන්නේ ඔයාලා YouTube යනවා නම් නැත්නම් Facebook යනවා නම් මෙන්න මේ වගේ දේවල් නිසා ඔයාලා මොකද වෙන්නේ? ෆෝන් එකට ඇඩික්ට් වෙලා ඉන්නවා. හරිද? ඒතර මේක ඔයාලට ફોකසින් වලට ලොකු හානියක් ඉන්න අපි මොකද කරන්න ඕනේ? අපි ටික මේක අයින් කරන්න ඕනේ. ෆෝන් එක ටික අයින් කරගන්න. මේකට දැන් මම ඔයාලට කියන පොඩි ටිප්ස් ටිකක් තියෙනවා. ඔයාලා මේවත් try කරලා බලන්න ඕනේ. හරි. පළවෙනි ටිප් එක තමයි දැන් ඔයාලට තේරෙනවා නම් මම මේ ඇප් වලට වැඩියෙන් අපි යනවා නම් ඒ කියන්නේ YouTube හරි Facebook මේ වගේ social media ඔයාලා සමහර apps වලට වැඩියෙන් යනවා නම් ඔයාලට පොඩි කැපකිරීමක් කරලා ළමයි මේක කරොත් ඔයාලට හරි ඉක්මනටම ෆෝකසින් හදාගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ ළමයි අමාරුවෙන් හරි ඔයාලා මේ apps ටික අයින් කරලා දාන්න ඕනේ. හරිද? ඒතකොට ඔයාලා මේක දවසක් මෙහෙම යනකොට ඔයාලට මේක දන්නේම නැතුව පාවිච්චි කරන්නෙම නැති නිසා මොකද වෙන්නේ? ඒක අමතක වෙලාම යන ගානට යනවා. එතකොට පළවෙනි දවස් ටිකේදී අමාරු වුණත් කැපකිරීමක් කරත් තමයි ඉක්මනටම ඔයාලට පුළුවන්කම තියෙනවා ෆෝන් ඇඩික්ෂන් එක හරියට ඉක්මනට අඩු කරගන්න. හරිද? ඒක තමයි පළවෙනි විදිය. නැත්නම් ඔයාලට පුළුවන් ළමයි දැන් ඔයාලා WhatsApp, Telegram වගේ ඇප් නම් අපිට අයින් කරන්න බෑ. ඒතර අපිට පුළුවන් මේ වගේ මොකද කරන්නේ? මේ වගේ ඔයාලට notification අයින් කරන්න පුළුවන්. ඒතර notification අයින් කරපුවාම හරි නැත්නම් ඔයාලට කරන්න පුළුවන් ඔයාලා පැය 2කට නැත්නම් පැය 4කට පාරක් තමයි ෆෝන් එක චෙක් කරන්නේ. ඒතර මේ විදිහට ෆෝන් එක චෙක් කරගත්තාම ඔයාලා ලිමිට් වෙනවා අර පැය 2කට පැය 4කට. මේක මම මේ පැය ගන්න ගියාට පස්සේ ෆෝන් එක බලන්න. නැත්නම් හැමෝටම මේ ෆෝන් එකට මැසේජ් එකක් ආවට පස්සේ notification ආවට පස්සේ ෆෝන් එක චෙක් කර ඉන්න. තේරෙනවද? ඒතර මේකෙන් වෙන්නේ දැන් ඔයා Zoom class එකකට online class එකක වීඩියෝ බල ඉන්නකොට notification එක කොට තේරෙන්නේ නැහැ. ඔයා දන්නේ නැහැ. ඒතර පැය 4 යනකම් ඔයා දන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඔයා messages බලන්නේ. හරිද? ඒතර මේකනේ කියන්නේ ඔයාලා කරන වැඩේට ફોකස් වෙන එක, ඔයාලා distract වෙන එක අඩු වෙන එක. හරි. තවත් ක්‍රමයක් මම ඔයාලට කියනවා. ඔයාලට පුළුවන් ළමයි දැන් පාඩම් කරන්න එනකොට ඔයාලට පුළුවන් වෙන කාමරයක වෙන තැනක ෆෝන් එක තියලා ඇවිල්ලා පාඩම් කරන්න ඉන්න. තේරුණාද? ඒතර මේකනේ ඔයාලට පොඩි හරි විදියකට උදව්වක් වෙනවා ෆෝන් ඇඩික්ෂන් එක අඩු කරගන්න. නැත්නම් දැන් මම එකපාරට ඔයාලට කිව්වොත් ඕක ගෙදර ඇප් එකක් යවන්න නැත්නම් දවසම ෆෝන් එක ඕෆ් කරලා තියන්න. මේ වගේ දේවල් ප්‍රැක්ටිකල් නෑ. ඔයාලා කරන්නේ ටික මේවා අයින් කරලා දාන එක. තේරුණාද? නැත්නම් ගොඩාක් ෆෝන් එක නම් ළමයි ඔයාලට මේ ෆෝකසින් වලට ගොඩාක්ම හානි කරන
දෙයක් තමයි ෆෝන් ඇඩික්ෂන්. ඊළඟට අපි කතා කරන හත්වෙනි ටිප් එක තමයි ස්ටඩි මියුසික් එක. ඔයාලා ස්ටඩි මියුසික් පාවිච්චි කරන ගමන් ඒවට අහුම්කම් දෙන ගමන් ඔයාලා පාඩම් කරනවා නම් ඔයාලට ඒ පාඩම් කරන කොටස ඉක්මනටම ග්‍රහණය කරගැනීමේ හැකියාව තියෙනවා. හරිද? මේක ගොඩාක් රිසර්ච් වලින් කන්ෆර්ම් කරලා තියෙන දෙයක්. ඒක ඔයාලට පුළුවන් Google එකෙන් ස්ටඩි මියුසික් මොනවද කියලා හොයලා බලලා ඒව ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා ඒව අහන ගමන් ඔයාලා පාඩම් කරනවා නම් ඔයාලට පුළුවන් ළමයි ගොඩාක් ඉෆෙක්ටිව් විදිහට පාඩම් වල ටික කරගෙන යන්න. ඒක සමහර කට්ටිය ඉන්නවා සින්දු අහන ගමන් පාඩම් කරනවා. ඒක හරි. ඒක එයාලා ගොඩක් වෙලාට අහන්නේ ඔයාලා දන්න සින්දුවක්. තේරුණාද? ඒක ඒකෙන් ඉන්නේ ළමයි අපිට විනාඩි 5කට හරි ඒ දන්න සින්දුව යද්දී අපේ ඇඟට සින්දුව රිදම් වෙලා ඔයාලා සින්දුව කියන්න හරි සින්දුව ඩාන්ස් කරන්න හරි ගියොත් ඔයාලගේ ටික ඔයා මොකද වෙන්නේ? අර පාඩම් වැඩෙන් ඔයාලගේ මයින්ඩ් එක එහාට යන එක නෙවෙන්නේ. මයින්ඩ් එක අයින් වෙනවනේ. ඒතර මේක ඉතින් ෆෝකසින් වලට ගොඩාක් හානියක් කියලා වලට තේරෙනවනේ. එතකොට ඔයාලා මේ විදිහට ස්ටඩි මියුසික් පාවිච්චි කරොත් මේ දේ වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් try කරන්න. සින්දු අහන එක හොඳයි. හැබැයි ඒක දන්න සින්දුවක් නොවන තරමට ගොඩාක් හොඳයි. හරිද? ඒක ඔඩියෝ එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ස්ටඩි මියුසික් එකක් වෙන්න තරමට හොඳයි. ඊට පස්සේ අපි කතා කරන අන්තිම ටිප් එක 8 වෙනි ටිප් එක තමයි භාවනා කරන එක. දැන් භාවනා කරන එක කියලා කියපු ගමන් සමහර කට්ටිය හරි මේකේ නම් සාමාන්‍ය ඔයාලා ස්පෙක් වහගෙන ඒ සාමාන්‍ය භාවනා ක්‍රමය ගැන කියන එක නෙමෙයි මම මෙතනදී අදහස් කරන්නේ. හරිද? අපි මෙතනදී කියන්නේ ඔයාලට ඔයා පාඩම් කරන්න මේසිකාවට පස්සේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි නෝට් එකේ පිටුත් පෙරලිලා තියෙනවා. ඒ වගේම පැයක් සමහර විට ගොඩාක් අයට පැය 2-3 ගිහිල්ලා තියෙනවා. හරිද? මේ විදිහට කාලයක් ගත වෙලා තියෙනවා. දැන් කිසිම දෙයක් වගේ මයින්ඩ් එකට වගේ මෙමරි එකට ගිහිල්ලා නැහැ. හරිද? ඒකට දැන් මේකට හේතුව තමයි අපි කිව්වොත් මේකට කියන්නේ මනෝ ගහනවා කියලා. තේරුණාද? ඔයා එක තැනක ඉඳගෙන ඉන්නවා. හැබැයි ඔයාගේ හිතේ එක එක තැන්වල ගිහිල්ලා තියෙනවා. හරිද? ඒකට මේක ළමයි දැන් නැති කරගන්න නම් ඔයාලට පුළුවන්කම තියෙන්න ඕන ඔයාට එක තැනක ඔළුවේ තියාගෙන වැඩ ටික කරගෙන යන්න. ඒකට මේක ඔයාලට පුළුවන්. ඔයා දැන් පාඩම් කරන්න මේකට ආවට පස්සේ ඔයාට පුළුවන් ඇස් එක වහගෙන ටික වෙලාවක් ඔයා දැන් කරන්න යන වැඩේ ගැන ඔයා කරන්න යන සබ්ජෙක්ට් එක ගැන ඔයාලට පුළුවන් ටිකක් හිතන්න. මම මේ මාතෘකාවේ මේ කොටස් ටික කවර් කරගන්නවා. මේ කොටස් ටික කවර් කරලා පේපර් එක ප්‍රශ්න ටිකක් කරනවා. හරිද? එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඇස් එක වහගෙන කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව එහෙම ඉන්නත් පුළුවන්. හරිද? ඒතර මේක ඔයාලට අර එක තැන්වල යන එක අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. හරිද? ඒතර මේ විදිහට කරපුවාම ඔයාලට පුළුවන්කම තියෙනවා අර පැය 2-3ම එක දිගට වැඩ කරගෙන යන්න සහ ඒ පාඩම් කරන දේවල් හරියම හොඳින් ඔයාලගේ මතකයට යනවා. හරිද? ඒතර මේක ඔයාලා ටිකක් හරි try කරොත් සාමාන්‍යයෙන් ගොඩාක් අය මේක කරන දෙයක්. හැබැයි අර භාවනාව කියන එක ගැන අදහස් ආපුවම සමහර කට්ටිය ඒක try කරන්නේ නැති තැනකට යනවා. හැබැයි මේක ඔයාලා කරලා බලන්න. එතකොට ඔයාලට පුළුවන්කම තියෙනවා ටික ටික ඔයාලගේ ෆෝකසින් හදාගන්න. මේ ටිප්ස් එක තමයි මම ඔයාලට එක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මම දැන් හිතනවා ළමයි ඔයාලා මේ වගේ ටිප්ස් කීපයක් හරි ඔයාලා try කරලා ඉක්මනටම ෆෝකසින් හදාගන්න try කරයි කියලා. මොකද ළමයි ඔයාලට දීලා තියෙන කාලයක් තියෙන එක්සෑම් එකකට ඒතර මේ එක්සෑම් එකට දීලා තියෙන ටයිම් එක ළමයි විනාශ කරගන්න එපා. ඒවා ඒ කාලයට ඒ විදිහට ඔයාලා පාඩම් කරලා ඒකට කම්ප්ලීට් කරගත්තොත් ඔයාලට පුළුවන් ඉක්මනටම ඔයාලගේ ඩ්‍රීම්ස් වලට යන්න. නැත්නම් ඔයාලට ඉන්නේ කාලේ ටික ටික ගත වෙලා ඔයාලටම දන්නේ නැතුව පාඩම් කරලා තමයි ඊට පස්සේ ආයෙ ඔයාලා එක්සෑම් සෙකන්ඩ් සයි තර්ඩ් සයි වලට ඉන්නවා. හරිද? මේක හරියන වැඩක් නෙවෙයි ළමයි. ඒක නිසා කැපකිරීමෙන් ඔයාලා මේ ටිප්ස් ටිකක් ෆලෝ කරලා මේ වගේ ඔයාලට සෙට් වෙන දේවල් හරි විදියට ෆලෝ කරපුවාම ඔයාලට පුළුවන්කම තියෙනවා ඉක්මනටම ෆෝකසින් හදාගන්න. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වෙනවා කියලා. මේ වගේ තවත් දේවල් මම ඔයාලත් එක්ක ඉස්සරහට ෂෙයා කරගන්න. මගේ channel එක subscribe කරලා ඔයාලා මගේ දැනගන්න කැමති දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා යන්න. bye.